Hello everyone, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම මගේ channel එකට හරිම ආදරයෙන් පිළිගන්නවා. කොහොමද ඔයාලට? මං හිතනවා මේ අලුත් අවුරුද්දේ ඔයාලා ගොඩක් හොඳින් ඉන්නවා ඇති කියලා. මේ ලැබුණ අවසර හැම අතික්ම සාර්ථක වෙන ඔයාලගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට සිද්ධ වෙන අවුරුද්දක් වෙන්න කියලා මං හදවතින්ම සුබ පතනවා. ඉතින් අද මගේ වීඩියෝ එකෙන් මම අරගෙන එන්න හිතුවේ මගේ දෙසැම්බර් මාසේ මම කොහොමද නත්තලට ලෑස්ති වුණේ. ඉතින් නත්තල් සතිය කොහොමද ගෙවුනේ කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් මට කියන්නකෝ ඔයාලගේ නත්තල් මාසය කොහොමද ගෙවුනේ කියලා. ක්‍රිස්මස් ට්‍රී එකක් හැදුවද, පල්ලි ගියාද, නෑදෑයෝ පවුලේ අය යාළුවෝ එකතු වුණාද? නැත්තම් අපි වගේ පවුලෙන් ඈත් වෙලා තනියම නත්තල සැමරුවද කියලා මට කියන්නකෝ. ඒ වගේම 31 වෙනිදා කොහොමද අලුත් අවුරුද්දට ලෑස්ති වෙන්නේ කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මං හරි ආසයි ඒව බලන්න. එතකොට මට දැනෙනවා ඔයාලා මාත් එක්ක ඉන්නවා කියලා. මට හිතුණා නත්තලට ලස්සන කැන්ඩල් දෙකක් හදා ගන්න ඕනේ කියලා. ඉතින් ගෙදර ඉතුරුලා තිබුණු කැන්ඩල්ස් දෙක තුනක් අරගෙන මම මේක දිය කරගෙන සිනමන් කැන්ඩල් එකකුයි රෝස්මරි කැන්ඩල් එකකුයි හදාගත්තා. මේකට මම පාවිච්චි කරේ පරණ ජෑම් බොටල් එකකුයි ඉටිපන්දමක් ඉවරෙච්ච ග්ලාස් එකක් තිබුණා. ඒකට අර ඉටිපන්දම් වලම තිබ්බ නූල තමයි මැදට දැම්මේ. මේ තියෙන්නේ වුඩන් ස්ක්‍රීවර් පාවිච්චි කළා හදපු වල දන්නවා බාබකියු ස්ටික් කිව්වහම ඒකට මේ වගේ පරණ රිජ් ෆෝම් එකක් අරගෙන ඒක ත්‍රිකෝණාකාරයක් විදිහට අලවලා ඊළඟට ගෝනි නූලෙන් මේක වටේ ලස්සනට ඔතා ගත්තා. ඊළඟට අපි කැමති විදිහකට මේක සරස ගන්න තමයි තියෙන්නේ. මේක තමයි මගේ පුංචිම පුංචි නත්තල් ගහ. ඉතින් මේ වගේ ඔයාලටත් ගෙදරදිම හදලා බලන්න පුළුවන්. ඔයාලගේ ගෙදර නත්තලට සරස ගන්න. නත්තල තවත් ලස්සනයි මං හිතන්නේ අපේ අතින්ම ලස්සන මේ වගේ නිර්මාණ ටිකක් කරගන්න පුළුවන් නම්. එතකොට ගෙදරට කවුරු හරි ආවම ඒකේ ලස්සන කියනකොට අපිටත් ආසෙ හිතෙනවනේ නේද? ඉතින් ඔයාලත් ඔයාලගේ ඊළඟ නත්තලේදී ගෙදරදිම පුංචි පුංචි දේවල් ටිකක් එකතු කරගෙන බලන්න. එතකොට ඔයාලටම ආසෙ හිතේ ඒ නත්තල තව තවත් ලස්සනට දකින්නකොට. ඉතින් ඔන්න මේක තමයි මගේ පුංචි ක්‍රිස්මස් ට්‍රී එක. මේකේ පිච් එකක් මම සයිඩ් එකෙන් දාලා තියන්නම්. ඔයාලා කියන්න මගේ ලස්සන ගෑන් ළමයි ටික මට කියන්න ඕනේ මගේ ක්‍රිස්මස් ට්‍රී එක ලස්සනයිද කියලා. ඔයාලා මීට වඩා ඇත්තටම ක්‍රියේටිව් ඇති. ඒත් බලන්නකෝ මගේ ක්‍රිස්මස් ට්‍රී එකත් ලස්සනයිද කියලා. ස්පෙෂලි ක්‍රිස්මස් සෙලිබ්‍රේට් කරන මගේ යාළුවන්ට මේක පොඩි අයිඩියා එකක් වෙයි කියලා මං හිතනවා. අර නිතරම කඩෙන් හැම දේම ගන්නවට වඩා පොඩ්ඩක් අපිම මේ විදියට ලස්සනට පුංචි දේවල් හරි හැම දේම බැරි වුණත් පුංචි දේවල් හරි කරනවා නම් වෙලාව තියෙනවා නම් හරිම හොඳයි. වෙලාව කියන්නේ නත්තලට අපි ලෑස්ති වෙන්නේ එක දවසකින් නෙවෙයිනේ. ඉතින් කාලය අරගෙන අපිට මේ වගේ පුංචි දේවල් කරන්න පුළුවන් නම් වෙලාව තියෙන විදියට ඔයාලටම හිතේ ඔයාලා සමරන නත්තල හරිම ලස්සනයි වෙනදට වඩා කියලා. මොකද ඒ නත්තල සරසගත්තේ ඔයාලගේම අත්දෙකින් නිසා. ඉතින් මං ආයි කියනවා මගේ ස්පෙෂලි ක්‍රිස්මස් සෙලිබ්‍රේට් කරන අයට වගේම මගේ බොඩිස් මගේ යාළුවන්ටත් මේක ලොකු අයිඩියා එකක් වෙයි. බබාලට එහෙම හදන්න උදව් වෙන්න. එතකොට එයාලත් එයාලගේ ක්‍රියේටිවිටි එක වැඩි කරන්න වෙන විදියකට හදන්න.
නැත්තං අපේ දැන් අපේ ගොඩක් මම දැකලා තියෙනවා අපේ බෞද්ධ ළමයි. එයාලා හරි ආසයි මේ වගේ දේවල් වලට. ඉතින් අපේ අම්මිලා ගොඩක් කැමති නැහැ වියදම් කරන්න. ඉතින් එයාලත් එක්ක එකතු වෙලා මේ වගේ දෙයක් කරන්න මෙහෙමයි නත්තලට ඒගොල්ලෝ වෙන රටවල් නත්තල සමරන්නේ මෙහෙමයි. එතකොට එයාලට පොඩි අයිඩියා එකක් එනවා. මෙහෙමයි නත්තල කියන්නේ මේ වගේ දෙයක් අපි බෞද්ධ අය අපේ අවුරුද්ද සමරනවා වගේම තමයි මෙහෙම නත්තලට එයාලා ලෑස්ති වෙන්නේ කියන අයිඩියා එක එයාලට එනවා. ඉතින් ඒක මං හිතන්නේ හොඳ දෙයක්. අපි සමහර දේවල් හොඳ දේවල් දෙන්න ඕනේ. ගෙවල් වලින්මයි ගෙදරින්මයි ස්කෝලෙන් හැම දෙයක්ම දෙන්න බෑ. ඒ වගේ දේවල් හොඳ ගතිගුණ මනුස්සකම් එතකොට ආගම් ගැන වෙනත් ආගම් ගැන උගන්වන්න පුළුවන් එකම තැන ගෙදර. ඉතින් ඔයාලා කලින් දැක්කේ මම ඔන්ලයින් ඕඩර් කරපු පුංචි පුංචි බඩු ටිකක්. ඊළඟට මේ පෙන්නන්නේ අවන් කරගත්තේ මම ඔරෙන්ජ් ස්ලයිස් ටිකක්. ඒ ටික මම ඩෙකෝස් වලට පාවිච්චි කරනවා. මේ තියෙන්නේ මගේ කොෆි කෝන එක. මේක තමයි මට තියෙන ටිකක් ස්පේස් එකක් තියෙන ලස්සන තැනක් තියෙන්නේ. ඉතින් මෙතන මම මේ විදියට සරසගත්තා. හිතුවට වඩා ලස්සනට මං එතනට හරි කැමතියි. ඔයාලත් කැමති කියලා. මේ මම හදාගත්ත කෑම ටිකක් ක්‍රිස්මස් වීක් එකේදී. මේක මම පේස්ට්‍රි අරගෙන තියෙනවා. මේ කප් කේක් ට්‍රේ එකට පේස්ට්‍රි ෂීට් ටික දාන්න තියෙන්නේ. පේස්ට්‍රි ෂීට් ටික දාලා ඒක උඩ හොඳට එග් වොෂ් කරගන්න ඕනේ. එග් වොෂ් කරගෙන අවන් කරගන්න. ඊළඟට අවන් කරගත්තට පස්සේ ඒකට හෙවි ක්‍රීම් එකට සීනි ටිකක් දාලා හොඳට ඒක මේ හෑන්ඩ් මික්සර් එකෙන් හරි ගහන්න. ඊළඟට අරක මේක මැදට අර මික්සර් එක දාන්න තියෙන්නේ. ඊළඟට මම වෙනම හදාගත්ත ටිකක් ස්පයිසි පේස්ට්‍රි ටිකක් අපි හදාගන්න නෝමල් පේස්ට්‍රි ටිකක් මම හදාගත්තා. පේස්ට්‍රි වර්ග දෙකක් දැන් ස්වීට් ඇන්ඩ් ස්පයිසි විදිහට හදාගත්තා මම. ඊළඟට මම හදාගත්තා ඔරෙන්ජ් කේක් එකක්. හැබැයි මේ තියෙන ඔරෙන්ජ් කේක් නෙවෙයි මේ මම අර කලින් ඔයාලා දැක්ක අවන් කරගත්ත මේ ඔරෙන්ජ් ස්ලයිස් ටික මේ ටික මම දැන් කිචන් එකේ ලස්සනට එල්ල ගන්නවා. ඉතින් මේකේ හොඳ සුවඳක් එනවා. ඉතින් ඒ සතියේම හරි මේ දොඩම් වල තියෙන සුවඳ ඒක එනකොට හරිම ආස හිතෙනවා කිචන් එකේ ඉන්නත්.
වෙන එයා ෆ්‍රෙෂ්නර් මුකුත් ඕනේ නැහැ මේකේ සුවඳට. මේ විදිහට තමයි මගේ කිචන් එකේ මම මේක එල්ලගත්තේ. ඊළඟට මෙයාලා දකින්නේ මම ඔරෙන්ජ් කේක් එකට සීනි ඔරෙන්ජ් ජූස් එකත් එක්ක හොඳට රත් කරලා ඒකට කපාගත්ත ඔරෙන්ජ් ස්ලයිස් ටික දාලා හොඳට කවලම් කරගන්නවා. ඒ කියන්නේ නිකන් අර ඒකේ තියෙන ජූස් එකත් එළියට එන්න ටික වෙලාවක් ඒක කවලම් කරලා ඊළඟට කේක් තැටිය යටට මේ ටික හොඳට දවට ගන්න ඕනේ. ඊළඟට මේ අරන් තියෙන්නේ මම ග්‍රේට් කරගත්ත දොඩම් පොත්ත. ඒක හැන්දක් වගේ තේ හැන්දක් වගේ මම දාගන්නවා. ඊළඟට බිත්තර මේකත් එක්ක බිත්තර 3ක් දාලා සීනිත් එක්ක කවලම් කරන්න තියෙන්නේ. සීනි මේකේ ගත්ත ප්‍රමාණවල ටික මම දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ. ඔයාලට බලා ගන්න. ඊළඟට මේකට මේ සීනි ඔක්කොම කවලම් කරලා මේක හොඳට හෑන්ඩ් මික්සර් එකෙන් මික්ස් කරගන්න තියෙන්නේ. මම ඊළඟට වැනිලා එකතු කරගන්නවා. වැනිලා තේ හැන්දක් වගේ එකතු කරගන්න. ඊළඟට මේ ඔක්කොම හොඳට කවලම් කරගන්න. මේ අයමත් මම දොඩම් ගෙඩි භාගයක් අරගෙන ඒක මේ මික්සර් එකට එකතු කරගන්නවා. ඊළඟට පාන් පිටියකට ලුණු ටිකක් කවලම් කරනවා. බේකින් පවුඩර් ටිකක් හැන්දක් දාගන්නවා. හැන්දි භාගයක් වගේ තේ හැන්දි භාගයක් වගේ දාගන්නවා. ලුණු කාලක් වගේ චුට්ටක් එකතු කරගන්න ඕනේ. ඊළඟට මේ පාන් පිටි මම මෙතන අරන් තියෙනවා. මම ගත්තේ කේක් ෆ්ලා එක. කේක් ෆ්ලා ග්‍රෑම් 200ක් අරන් තියෙනවා. මේ ටික ඔක්කොම එකට හොඳට කවලම් කරගන්න. ඊළඟට මේ මික්සර් එක දැන් හරි. ඊළඟට ඔයාලට පේනවා ඇති අර ස්ලයිඩ් ටික මම යටට දාගෙන තියෙනවා. ඒ ඔරෙන්ජ් ස්ලයිඩ්ස් ටික. දැන් කේක් මික්සර් එක දාලා මේක ෆ්‍රී හීට් කරපු oven එකේ oven කරගන්න තියෙන්නේ. මේක මම oven කරගත්තේ සෙල්සියස් අංශක 170 ෆැරන්හයිට් නම් 340ට දාන්න. දාලා විනාඩි 45ක් වගේ මේක oven කරගන්න තියෙන්නේ. මේ තියෙන්නේ මම කලින් හදාගත්ත ඔරෙන්ජ් ෂුගර් සිරප් එක.
මේක මම තියාගන්නවා. කේක් එක අරගත්තට පස්සේ උඩින් දාන්න, ග්‍රේස් කරගන්න. මේ තමයි මං හදාගත්ත ක්‍රිස්මස් එකට ඔරෙන්ජ් කේක් එක. මම ෆස්ට් ටයිම් හැදුවේ. හැබැයි ගොඩක් හොඳට තිබුණා, රසයි. ඒක අර ගොඩක් සීනි රස නැහැ. ඔරෙන්ජ් රසත් එක්ක හරි ඇත්තට මේක අමුතුම හරි කැමති රසක් ඒක. ඊළඟට අර මං හදාගත්ත ඔරෙන්ජ් ෂුගර් සිරප් එක මේ විදියට උඩට දාගන්න තියෙන්නේ. ඉතින් ওই විදිහට තමයි මගේ ක්‍රිස්මස් ඔරෙන්ජ් කේක් එක හැදුනේ. ඊළඟට මම හදාගත්තේ ජින්ජර් කුකීස් ටිකක්. ක්‍රිස්මස් එකට හරිම කැමති හැමෝම වගේ හදන කුකී එකක්. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඉතින් මේකටත් මම අවශ්‍ය දේවල් ටික ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්නම්. මේක ටිකක් ලේසි. හැබැයි මම හිතනවා මේ මම එකතු කරේ ජින්ජර් පවුඩර් එක. ජින්ජර් පවුඩර් එක දෙන්නේ නැතුව අර ඔරිජිනල් ජින්ජර් මික්ස් එකම දැම්මනම් හොඳයි කියලා. ඉතින් මට මේ වෙලාවේ මගේ වැඩේට හස්බන්ඩ් ගොඩක් උදව් කරා. මේකේ ඕන ඔක්කොම ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මම දාලා තියන්නම්. දැන් මම කියන්නේ නැහැ කොහොමද කරන්න කියලා. හරිම ලේසි මේක. මේ ඔයාලා දකින්නේ මේ අන්තිමට මම හදාගත්ත කුකීස් ටික. මේක සාමාන්‍යයෙන් ගොඩක් වෙලා මේ මොකද මගේ තියෙන්නේ ගෑස් අවන් එකක් නේද. මේක සැරින් සැරේ මට බලන්න වුණා. මොකද චුට්ටක් බයයි හිටි ගමන් පිච්චෙන්න ඉඩ තියෙන නිසා. So when the wind is blowing cold and the songs are all too old, I sit and wonder if it's so. The merry and bright won't that jingle of Christmas, peace in the night. ඉතින් අපි එදා හවස ගියා අපේ අපාර්ට්මන්ට් එක පල්ලෙහා තියෙන ක්‍රිස්මස් කානිවල් එකට. ඉතින් ගොඩක් වෙලා අපි හිටියේ නැහැ. ටිකක් පොඩි දේවල් ටිකක් කාලා වටේ චුට්ටක් හැවිදලා ඉක්මනට ගෙදර ආවා. මොකද වැස්සක් වගේ එන්න තිබුණා. ගොඩක් සීතලයි. ඉතින් අපි ඉක්මනට ගෙදර ආවා. මේ අපි එදා ක්‍රිස්මස් කානිවල් එක බලන්න ගිය වෙලාවේ. You want cold, sir? Pineapple? Aloe vera. Aloe vera is pineapple. Brand is aloe vera. Okay. There's no aloe vera drink, right? It's pineapple This aloe is vera. Oh, pineapple aloe vera. Pineapple flavors. Ah.
I hear the sound of a lover who is yet to discover things they have dreamed of. 'Cause I wrap myself up in you. I say happy holidays, babe. ඉතින් මේ විදිහට තමයි මම මගේ නත්තල් සැමරුවේ. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාලා එකතු වෙන්න මාත් එක්ක මොකද හිතන්නේ කියලා කියන්න. ඊළඟ වීඩියෝ මම අරන් එන්නම් කොහොමද මම මගේ ජනවාරි 1 වෙනිදා මගේ අවුරුද්ද සැමරුවේ කියලා පොඩි වීඩියෝ එකකින්. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ගොඩක් ආදරේ පරිස්සමෙන් සතුටින් ඉන්න.